අන්ඩි දැක්ක ගමම්ම මට කයියක් මතක් වුණා. කයියක්? ඉතින් කියන් අම්බලමේ පිනා පිනා වලං කඳක් ගෙනාගෙන අම්බලමේ පිනා පිනා අලං කඳක් ගෙනාගෙන මට යස සේනාධිපතිය ආරූඪ වුණ ඉතින් කාර්ය බොට මොකකින් මොකක් වෙයිද කියලා හිතා ගන්න බැරි වෙයෝ. පයයන්ට කිව්වේ මෙතනින්. අයියන්ඩිට මේ ඔය තරම් කේන්ති ගන්න ඕනේ නෑ නෝ. මම මේ කෝරළේ දෙයියන්ගේ ගෙදරට යන ගම. ගෙදර නෙමෙයි වලව්ව. කට හොදලා කියපන් වලව්ව කියලා. මේ වලව්වට යන ගමන් මට මේ පිනායන්ඩි මට පොඩ්ඩක් පාර පෙන්නුවනම්. වලව්වට නම් මෙහෙන් පළ. මෙහි පැත්තෙන් ගියොත් මේ පැත්තෙන් ගියොත් ඔට යන්න වෙන්නේ කරත්තට. ඒ පැත්තේ තියෙන කදිරගේ අට්ටාලේ. එහෙනම් මං ගිහින් එන්න. හොරේ මහත්තයා. ඔයි කන්දේ දෙයනේ මේ මොකද මේ උනේ? නඩු අහන කල්වත් හිටියා ඈ. මේ කට වහගෙන ගිහිලා පුංචි ගුරුනාසේ කැටුවා වරෙන්. ඩිංගිරි. මෙන්න වතු ටිකක් කරවලේ. අනේ බලන් ඉන්න තවත් ඵලයක්. පුංචි ගුරුනාසේ. හඬ නම් පිනා අයියාගේ වගේ. කොටා පිනා. ඉවරයි. ඉවරයි. මේ කියන දෙයක් කලබලයක් නැතුව ගියාපන් පිනා තේරෙන්න. වතුර. පුතේ වතුර ටිකක් දෙන්න දෙන්න පිනා යට. වතුර. අනේ වතුර. අප්ප පිනා මේපා. ඉතින් කියාපන්කෝ හුස්මක් අටක් අරගෙන. අපෝයි වෙච්ච වින්න හියක්. කොල්ලේ මහත්තයා කලන්තේ දාලා වැටුණා. මණිකේ කිව්වා විගහින් පුංචි ගුරුනාථව ගේන්න කියලා. මේ යෝධයා අහවල් දෙයක් කියනවාද කියලා මට තේරෙන්නේ නැහැ නේ. මට තේරෙන විදිහට තමයි මම ඔය කියාවේ. මේක ගන්ට නගා. උත්තකෝ පුතේ මම පොඩ්ඩක් මේක බලාගෙන ඉන්නම්කො මොකක්ද වෙලා තියෙන අරෝව කියලා. යමන්කො පිනා. එනවා සීයේ එනවා. මම කොහෙද? මම කොහෙද? වෙන කොහෙද ඉතින් කොල්ලේ වලව්වේ මම මිසක්ක. කොකෝ මහතුරුවද? කරුණාව. මහතුරු. ඒ වයින් කාරි නෑ. හිත කලබල කර ගන්නට කාරිත් නෑ.